ඔයාට දැන් මේ හඬ ඇසෙනවා නම් එය අහම්බයක් නෙවෙයි. එය විශ්වයේ ඔයා වෙත පණිවිඩයක් යවන මොහොතයි. එයා මේ දවස්වල එකම අංකයක් නැවත නැවත දැක්කද? මෘදුව පියාසර කරන පරවිපක්ෂියෙක්, සමනලෙක් හෝ කුඩා ලේඩි බර්ඩ් කෙනෙක් දැක්කද? එය අහම්බයක් නෙවෙයි දරුවා. එය විශ්වයේ විශේෂ ලකුණක් ඔයාට පෙන්눔 කරන. එහෙනම් දැන් සවන් දෙන්න. විශ්ව මාතාව ඔයා වෙත පණිවිඩයක් යවනවා. ඔයාගේ අනාගතය ගැන ආදරෙන්, ආශිර්වාදයෙන් සහ ආලෝකයෙන්. පරවිර දැක්ක ඔයාටයි මේ විශේෂ පණිවිඩය. ඔයාගේ අතීතයේ මොන දේ සිද්ධ වුණත් දැන් ඔයා සංසුන් නොවූ කාලය අවසන් වෙනවා. එක මොහොතක්. පරවිය විශ්ලේ ශාන්තිය සහ මනෝ සන්තුෂ්ටිය නියෝජනය කරන ප්‍රබල ලකුණක්. ඔයා දැන් යන මග සංසුන් බවක් සහ ආදරයෙන් පිරුණු අනාගතයකට ඔබව නංවයි. ඔයාගේ හදවතේ තිබුණු දුක, කනගාටුව, බිය දැන් නැති වී යනවා විශ්වාලෝකයෙන්. මෙම ලකුණ ඔබට කියන පණිවිඩය වන්නේ ඔයා දැන් විශ්වාසයෙන් ඉන්න හැමදේම ඔබ වෙනුවෙන් හොඳම විදියට හරියනවා. ඔයාට හිමි ආදරය නැවත ජීවය ලැබෙනවා. පෞල් සම්බන්ධතා නැවත සංසුන් වෙනවා. හිතා ගන්න බැරි තැනකින් ලාභයක් හෝ මුදල් ආශිර්වාදයක් ඔයා වෙත එනවා. ඔයා කරන්න ඕනේ එකම දෙයක් විතරයි. ඔයාගේ හදවත විවෘත කරලා, කාලය පාවිච්චි කරලා විශ්වට මෙත්සිත පතුරන්න. ඔයාගේ නරක බලපෑම් සියල්ල යටපත් වෙලා යනවා. විශ්වය ඔබට කියනවා සංසුන් වෙන්න. සියල්ල හරියනවා. පරවිය කියන්නේ පිරිසිදු ආදරය, සමාව සහ විශ්ව ආරක්ෂාව සංකේතවත් කරන පක්ෂියෙකි. ඔයාගේ පවුලේ අතීත ගැටලු දැන් විසඳින්න පටන් ගන්නවා. ඔයාගේ හදවතේ සාමය නවතොත් දිනවා. ඔයාට මේ වෙලාවේ කියලා තියෙන්නේ ආදරය, සාමය සහ මනුෂ්‍යත්වය තෝරන්න කියලා. අන් අයට සමා දෙන්න. ඒකින් විශ්වය ඔයාට අනේක ආශිර්වාද දෙන්න පටන් ගන්නවා. සමනලයා දැක්ක ඔයාටයි මේ විශේෂ පණිවිඩය. ඔයා සමනලයා දැක්කනම් ඔයාගේ ජීවිතයට දැන් අපූර්ව පරිවර්තනයක් වෙමින් තියෙනවා. එය අලුත් ආරම්භයේ ලකුණක්. ඔයා අතීතයේ දැක්ක තරම් අසාර්ථකතා දැන් ඉවත් වෙනවා. ඔබේ සාර්ථකත්වයට දැන් පදනමක් වැටෙනවා. ඔබේ ශක්තිය නැවත ලැබෙනවා. ඔබේ සිහින සැබෑ වෙන්න පටන් ගන්නවා. සමනලයා කියන පණිවිඩය ඔයාගේ කාලය ආවා. විශ්වය කියනවා ඔයා දැන් ඔයාගේ සොඳුරු හැඟීම් සහ ඔබේ ආත්ම ශක්තිය ඉහළ මට්ටමක තියාගන්න කියලා. අනාගතයේදී ඔබට හම්බරස ලැබෙන සම්පත් මගක් විවෘත වෙනවා. ඔයාට අලුත් රැකියාවක් ලැබෙනවා. අලුත් ආදරයක් හෝ නවින් මිත්‍රුන්ගේ ආශිර්වාද ලැබෙනවා. ඔයාගේ උත්සාහ දැන් සාර්ථකත්වයට මාරු වෙනවා. සමනලයා දැක්ක විට ඔයා මතක තියාගන්න ඔයා අපූර්ව වෙනසකට විශ්වයෙන් විසින් තෝරගත් පුද්ගලයෙක් කියලා. ඔයාගේ ආත්මය නව වර්ණයකින් පිරෙනවා. ඔයාට දැන් අලුත් ආරම්භයක් ලැබෙනවා. ඔයාගේ හිතේ පැහැයක්, හදවතේ ආලෝකයක් ඇති වෙනවා. ඔයාගේ ජීවිතය අලුත් ගමනකට යනවා. දැන් ලේඩි බර්ඩ් දැක්ක ඔයාටයි මේ විශේෂ පණිවිඩය. ඔයා ලේඩි බර්ඩ් දැක්කනම් ඔයාගේ ජීවිතයට දැන් අහම්බු සම්පත් සහ ධනලාභය අදිමින් පවතිනවා. මෙය විශ්වයේ සුබ ලකුණක්. ඔයාට ලැබෙන්න තියෙන අහම්බු මුදල් ලාභයක්, කෙනෙක්ගෙන් ත්‍යාගයක්, අලුත් ආයෝජනයක් හෝ ලොතරැයි වගේ ජයග්‍රහණයක් මේ හොඳින් සංකේතවත් කරනවා. ලේඩි බර්ඩ් ඔයාට කියන පණිවිඩය වන්නේ ඔයාගේ වාසනාව ඉහළට යන කාලය ආවා. ඔයා දැන් Taman ගැන හිතන්න ඕනේ මම සම්පත් වලින් පිරුණු මිනිසෙක් කියලා. ඔයාගේ ভাইබ්‍රේෂන් එක එළියට යවන්න. දිනපතා කෘතඥතා ප්‍රකාශ කරන්න. ඔයාගේ මනස විශ්ව සමෘද්ධියට සම්බන්ධ කරන්න. ඒ විට ඔබේ අතේ නැති සල්ලි ඔබට හිණයක් වගේ තැනකින් එනවා. පෞර් ජීවිතයේ සංසුන් වෙලා ඔයාට සහ දරුවන්ට ආදරෙන් පිරුණු නව උද්වේගකාරී ආරම්භයක් ලැබෙනවා. ඔයාගේ ජීවිතයට අලුත් සෞඛ්‍යයක්, ආදරයක් සහ සැබෑ සතුටක් පැමිණෙනවා. මේ කුඩා සත්තුන් විශ්වයේ ගැඹුරු ලකුණ මේසි කියනවා. එයා කියන ඔයාගේ කාලය ආවා. ඔයා දැන් abundance frequency එකට fully tune වෙලා කියලා තියෙනවා. ඉතින් මේ ඔයාගේ කාලයේ විශ්වාසයෙන් ඉදිරියට යන්න. ඔයා මේ සත්තුන් තුන්දෙනාගෙන් කවුරු හරි දැක්කත් දැන් හිතන්න මේ අහම්බ වෙන්නේ නෙවෙයි. විශ්ව මාතා ඔබට එවතු පණිවිඩයක් කියලා. ඔයාගේ අනාගතයේ සම්පත්, ආදරය සහ ආලෝකයෙන් පිරෙනවා. ඔයාට මේ පණිවිඩය අසන මොහොතේම ඔයාගේ වටපිටාව විශ්ව ආශිර්වාදයෙන් පිරියයි. අහම්බෙන් හෝ
නැවත නැවත පෙනෙන අංකයක් ලෙස 7.7.7 දැක්කද? එහෙනම් මේ විශේෂ පණිවිඩය ඔයාට. ඇත්තටම මේ අහම්බයක් නෙවෙයි. ඔයාට දැන් ඇහෙන මේ පණිවිඩය ඔයාගේ ජීවිතේ ඊටාම විශේෂ ටර්නින් පොයින්ට් එකක් ගැනයි. ඔයා 7.7.7 ගැක්කනම් ඔයා විශ්වයේ හැමග සම්පූර්ණ සම්බන්ධයකට පැමිණි මොහොතකයි. ඔයාගේ ආත්මය, හදවත, සිතුවිල්ල දැන් එකම ෆ්‍රීකවන්සි දෙකක. ඔයා දැන් සම්පත්, ආදරය සහ විශ්ව ආලෝකය ඇදගන්න මොහොතට අසන තැනක ඉන්නවා. මෙම අංකයේ කින පණිවිඩය වන්නේ ඔයා නිවර්දි මගේ ඉන්නවා. ඔයා කරන දේවල්, සිතන දේවල් ඔයාගේ අභිලාෂ පරිදි විශ්වයෙන් විසින් ක්‍රියා කරනවා. ඔයාට දැන් ය යුතුයම මග විශ්වෙන් විසින් පෙන්වා දෙනවා. ඔයා එක හදවතින් ස්තුතියෙන් බාර ගන්න. 7.7.7 පෙන්눔 කිරීමක් වන්නේ අහම්බු සම්පත් දොරටුවක් විවෘත වීමේ ලකුණක්. ඔයාට අතේ නැති සල්ලි අහම්බෙන්න ලැබෙන්න පුළුවන්. කෙනෙක්ගෙන් තෑග්යක්, අලුත් ආයෝජනයක් හෝ හදිසි ආදායම් මගක් ද්‍රව්‍ය මෂින් විවෘත වෙනවා. ඔයා මතක තියාගන්න මේ කාලය තුල ලැබෙන මුදල් ලාභ හරියට පරිහරණය කරන්න. කෘතඥතාව පෙන්වන්න, නැති අයට දෙන අය වෙන්න. විශ්වයේ විට ඔබට තවත් ගුණයකින් ඔබට ආපහු ලබා දෙනවා. 7.7.7 දෙක ඔයාට ආදරෙන් පිරුණු සම්බන්ධයක් ගැන පණිවිඩයක්. ඔයාගේ අතීතයේ තුවල හෝ බිඳුන හැඟීම් දැන් සුව වෙනවා. ඔයාට නව ආදරයක් ආපහු වෙනවා. හෝ පෞල් ජීවිතේ නැවත සමතුලිත වෙලා පිරිසිදු ආදරයක් වෙනවා. ඔයාගේ හදවතේ තියෙන විශ්වාසය දැන් ප්‍රතිඵල ගෙන එනවා. ඔයාට ලැබෙන යන්නේ ආදරෙන් පිරුණු සම්බන්ධයයි. සත්‍ය, පිරිසිදුව සහ හදවත් එකට සම්බන්ධ වූ ආදරයක්. ඔයාට දරුවන් ඉන්නවා නම් ඒ උන්ගේ ජීවිතවලටත් මේ ආශිර්වාදය ඇදින්න පටන් ගන්නවා. ඒ උන්ට අභියෝගයන් මැදින් නව අවස්ථා ලැබෙනවා. ඒ උන්ගේ අනාගතයද ආලෝකමත් වෙනවා. ඔයාගේ ශරීරය සහ මනස දැන් සුව වීමට පටන් ගන්නවා. ඔයාට පේනන 7.7.7 කියන ලකුණෙන් විශ්වය කියනවා ඔයාගේ ශක්තිය නැවත පිරිහෙන්නේ නැහැ. දැන් ඒ නැවත ගොඩ නැගෙනවා කියලා. ඔයාට තව දවසක් දුක් වෙන්න ඕනේ නැහැ. ඔයාගේ ආත්මය ඉහළ යනවා. ඔයාගේ ඕරා එක පිරිසිදු වෙනවා. ඔයාගේ එනර්ජිටික් ෆීල්ඩ් එක සම්පත් වලට ආකර්ෂණය වෙලා ඇදෙනවා. දැන් ඔයාටම කියන්න මම සුව වෙලා, මම ශක්තිමත්, මම විශ්වයේ ආලෝකය. ඔයාට ලැබෙන විශ්වාසීර්වාද වලින් පසු ඔයා දැන් කරන්න ඕන දේ 1. දිනපතා මිනිත්තු 5ක් නිශ්ශබ්දව විශ්වයට ස්තුති කරන්න. 2. ඔබේ සිහින ලියන්න. විශ්වයට පැහැදිලිව කියන්න ඔයාට ඕනේ දේ කියලා. 3. දිනපතා මට සම්පත් ලැබෙමින් පවතිනවා කිය දිගටම මනසින් පවසන්න. 4. සත්‍ය ආදරෙන් හැසිරෙන්න. විශ්වය බහුගුණයකින් ආපහු ඔබට දෙනවා. 5. ඔයා විශ්වාසය අතහැර ගන්න එපා. තවත් ලකුණු ඔබට දිස් වෙයි. මේ හැමදේම ලබා දෙන ආදරණීය විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුති ලේවා. ඔයාට දැන් මේ හඬ ඇසෙනවා නම්